නවක වද සිද්ධියක් මුල් කරගෙන සබරගමුව විශ්වවිද්‍යාලයේ දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය ඊයේ පියවර ගත්තා. විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති මහාචාර්ය එච්.එම්.එස්. ප්‍රේනාත් මහතා පැවසුවේ විශ්වවිද්‍යාලයේ විනය ආරක්ෂා කිරීම සඳහා මේ පියවර ගත් බවයි. ශාලාව ආසන්නයේ තියාගෙන නවක සිසුන් විවිධ මානසික පීඩා, කායික පීඩා සිංසනයන් කරනවා කියලා වාර්තා වුණා. කිසිම ආචාර්යවරයෙකුට කන්ට්‍රෝල් එකක් පාලනයක් නැහැ ඒ සිසුන්ගේ. විශ්වවිද්‍යාලයේ පාලනය කරන්න අමාරුයි. නවක සිසුන් වාගේ ආරක්ෂාව උදෙසා වහාම ඕනම නිවස් කරා යාමට අවස්ථාව සලසා දෙන්නට විශ්වවිද්‍යාලය තීරණය කළා. විශ්වවිද්‍යාලයේ නීතිය අත්හැර අරගෙන තියෙන ජ්‍යෙෂ්ඨ සිසුන් ඒ නිසා ඒ කාර්යයෙන් මොදවගෙන විශ්වවිද්‍යාලයේ නීති ක්‍රියාත්මක කිරීමට තව අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් දෙමව්පියන් ඉල්ලා සිටිනවා. විශ්වවිද්‍යාලයේ ඊයේ වසා දැමුණද අද පෙරබරුවේත් එහි සිසුන් දක්නට ලැබුණා. ඊයේ සවස 4:30ට විශ්වවිද්‍යාලයේ වසා දමලා ඊයේ සවස පාහනවට සියලු සහෝදර සහෝදරයන්ට ඉවත් වෙන්න කිව්වා. විශ්වවිද්‍යාලයේ මේ සහෝදරියෝ සවස පාට විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා කොහේ යන්නද මහපාරේ ඉන්නද? ඒ වගේම මේ නවකවද චෝදනා අභූත චෝදනාව ඉදිරිපත් කරනවා. අහිංසක අම්මා තාත්තගේ දරුවන්ගේ අධ්‍යාපනය සමග සෙල්ලම් කරන්න එපා. ඒ නිසා සබරගමු විශ්වවිද්‍යාලය වහා විවෘත කළා නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න. එසේ ආරම්භ නොවුනොත් සබරගමු විශ්වවිද්‍යාලයේ සියලු සිසුන් හැටියට ඉදිරියේදී දැවැන්ත ශික්ෂක ක්‍රියාමාර්ග ගන්නවා. අද පෙරවරුවේ උද්ඝෝෂණයේ අනතුරුව සිසුන් බස් රථවල නැගී විශ්වවිද්‍යාල භූමියෙන් පිටත්ව ගියා. විශ්වවිද්‍යාලය තුල නවක වද සිදුවීම් පාලනය කර ගැනීමට පියවර නොගෙන එය වසා දැමීමට ක්‍රියා කරන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. නෑ ඉතින් අපි ඒක පාලනය කරගන්නම් ඒක අපි කරන විදිය දන්නවා. ඕක කොහොම මතුවලා ආව එක ගැන අපි කැමති අපි ඒ අදාළ ආයත ඒක පාලනය කරගන්න පුළුවන්. ඕවා අපිට රජ රට මුණ දෙන්න උනා. ඕවා අපිට වයඹ මුණ දෙන්න උනා. අපි ඒවා සේරම සාර්ථකව මේවා කරගත්තා. අපිට ප්‍රශ්නයක් නෑ. අපි ඒක බේරගන්න. රයිට්පනේ අපි දවස් දෙක තුනකින් විශ්වවිද්‍යාලය විවෘත කරනවා. ඉතින් ඒකට වග කියන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණ අන්තරේ ශිෂ්‍ය සංගමේ සභාපති තමයි මේකට වැඩියෙන්ම වග කියන්න ඕනන්නේ. අපි අවස් කළා